අපි යමු ඊළඟ කොටසට. ඒ 6 වෙනි ගාන. P හා Q සමාන ස්කන්ධ ඇති ද්‍රව දෙකක්. තාපධාරිතාව නොගිනීහි කෙල්විමීටර දෙකකට තමා ශීතකරණයක තැබුව විට P ද්‍රවයේ Q ද්‍රවයට වඩා ඉක්මනින් සිසිල් වන බව සොයා ගන්නා ලද. පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ කියන්නේ P ද්‍රවයේ Q ද්‍රවයට වඩා ඉක්මනින් සිසිල් වෙනවලු. අපිට උපකල්පනය කරන්න පුළුවන් P වල PQ ගත්තාම P වල සන්නායකතාවත් වැඩි. සන්නායකතාව වැඩි Q වලට වඩා. සන්නායකතාව මම ගන්නම්කෝ කියලා සංකේතයක් ගන්නම්කෝ. P වල මෙන්න මේකේ සන්නායකතාව. සන්නායකතාව K ගන්නම්. K වැඩි Q ට වඩා. හරි. සන්නායකතාව Q ට වඩා වැඩි P වල. දෙවෙනි එක ගන්නම් විශිෂ්ට තාපධාරිතාව P වල අඩුයි Q වල වැඩි. අපිට උපකල්පනය කරන්න වෙන්නේ අන්නේ ප්‍රකාශ වලින් එහෙම. මොකද P ඉක්මනට කූල් වෙන්න නම් හොඳින් තාපය අවශෝෂණය කරගන්න ඕනේ. හොඳින් තාපය අවශෝෂණය කරගන්න ශීතකරණයේ තියෙන අඩු උෂ්ණත්වයේ තියෙන තාපය ඔය මෙයා ඉක්මනට තාපය පිට කරලා තියෙනවා. හොඳින් තාප සන්නයන වෙලා තියෙනවා. නම් ඉක්මනට තාපය පිට කරලා තියෙනවා P වල. ඒ වගේම තමයි අනිත් පැත්තට ගන්න පුළුවන්. අඩු විශිෂ්ට තාපධාරිතාවයක් තියෙන්නේ. අර උෂ්ණත්ව වෙනසත් එක්ක ඉක්මනට කූල් වෙලා යනවා. හරි. අපිට අර මේ තාපගත විද්‍යාවේ නෑ අපිට ගන්න පුළුවන් නිව්ටන්ගේ සිසිලන් නියමය පාවිච්චි කරලා ඔය සම්බන්ධය ගන්න පුළුවන්. මොකද්ද? අපි දන්නවා Q සමානයි mc θ. හරි. Q සමාන අනිත් එක Ka ඩෙල්ටා θ. හරි. සාමාන්‍ය මොකක් හරි වස්තුවක් කූල් මේකනේ සිසිල් නියමයෙන් කියන්නේ. එහෙනම් මේ මොකද තාපයේ ගලා යෑමේ ශීඝ්‍රතාවය. මේ කියන්නේ තාපය. එහෙනම් මට ගන්න පුළුවන් මේ තාපයේ මේක තාපයේ ගලා යෑමේ ශීඝ්‍රතාවය කරන්න තාප විනාශ වීමේ ශීඝ්‍රතාවය එකත් එක්ක ඒක මම නිරූපණය කරන Q ඩොට් වලින් θ ඩොට් වෙන. එහෙනම් මොකද වෙන්නේ මේ Q ඩොට් මේ Q ට සමාන වෙන. එහෙනම් මොකද වෙන්නේ mc θ ඩොට් සමානයි Ka ඩෙල්ටා θ ඩොට් සමාන වෙනවා Ka බෙදීම mc ඩෙල්ටා θ. දැන් මේක මේ පද්ධතියේ PQ ද්‍රව දෙකම දාන්නේ එක ප්‍රමාණ يعني තාපධාරිතාව නොසලකිය හැකි තරම් කුඩා මේ නොසලකිය තරම් කුඩා වන කැලරි මීටර දෙකකට දාලා එතකොට මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන් උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රකාශනය. මේකේ කියනවා P ඉක්මනට කූල් වෙනවා. P ඉක්මනට කූල් වෙනවා කියන්නේ මොකද වෙන්නේ? උෂ්ණත්ව වෙනසත් එක්ක එකම උෂ්ණත්ව වෙනසත් දෙකටම දෙන්නේ ඉක්මනට කූල් වෙනවා කියන්නේ. මෙන්න මේ වලගේ P මේ K වලගේ P වල වැඩි C වලගේ P වල අඩුයි. එන මේ සමීකරණය පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන්. Q සාපේක්ෂව අඩුයි වෙනස් වීමේ ශීඝ්‍රතාව අඩුයි Q වල. එහෙනම් K වලගේ අඩුයි C වලගේ වැඩි වෙනවා. මේකෙන් වෙන්න එපේ. θ ඩොට් වෙනස් වෙන්න නම් θ ඩොට් වැඩි නම් K වලගේ වැඩි C වලගේ අඩුයි. මේකට අදාළව. θ ඩොට් අඩුයි නම් Q වලට අදාළව K වලගේ අඩුයි C වලගේ වැඩි කියලා අපිට ගන්න පුළුවන්. හරි. දැන් මේ කොළුවේ තියාගෙන දැන් අපි යමු ප්‍රකාශවලට. මොකක්ද තියෙන්නේ? ද්‍රව දෙකම උෂ්ණත්වමාන ද්‍රව ලෙස භාවිතා කළ හැකි නම් ද්‍රවීය උෂ්ණත්වමානයක් සෑදීමට P ද්‍රවයේ Q ද්‍රවයට වඩා සුදුසුයි. හරි. උෂ්ණත්වමාන ද්‍රවය කියනම උෂ්ණත්වමාන ද්‍රව ලක්ෂණ මොකද? අපි දන්නවා උෂ්ණත්වමාන ද්‍රව පාවිච්චි කරලා උෂ්ණත්වමාන ද්‍රව වල තියෙන විශේෂ ලක්ෂණ කීපයක්. ප්‍රධානම ලක්ෂණ දෙක තමයි ඊටා හොඳ තාප සන්නායකතාවයක් තියෙනවා. ඒ කියන්නේ අදාළ නිදර්ශකයට අපි උෂ්ණත්වමානය දාද්දී ඒකේ උෂ්ණත්වය අවශෝෂණය කරගෙන හෝ උෂ්ණත්වමානී උෂ්ණත්වය පිට කරගෙන හැකියාව ශීඝ්‍රව වෙන්න ඕනේ. ශීඝ්‍ර හැකියාවක් තියෙනවා කියන්නේ ඊටා හොඳ තාප සන්නායකතාවයක් තියෙනවා. අනිත් කතාව මොකද්ද? අනිත් උෂ්ණත්වමාන ද්‍රවයේ ලක්ෂණ තමයි අඩු විශිෂ්ට තාපධාරිතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි උෂ්ණත්වමානය දැම්මට පස්සේ ඒත් අවශෝෂණය කරගන්නා තාපය හෝ පිට කරන තාපය නිදර්ශකයට කරන බලපෑම ඉතා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ උෂ්ණත්වමානය දැම්මට පස්සේ අපි මැනගන්න උෂ්ණත්වය සෙල්සියස් අංශ 5කින් විතර පල්ලෙහාට යනවනම් ඒක හොඳ උෂ්ණත්වමානයක් නෙමෙයි. කියන්නේ අර මැනගන්න නිදර්ශකයට හානියක් නොකර තියෙන්න ඕනේ. නිදර්ශකයේ තාපයට ලොකු බලපෑමක් නොකරන්න ඕනේ උෂ්ණත්වමාන ද්‍රවය. එහෙනම් මොකද වෙන්න ඕනේ? අඩු තාප ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීම හෝ පිට කිරීම සිදු වෙන්න ඕනේ. යම්කිසි උෂ්ණත්ව සමතුලිතතාවයකටපත් වෙන්නේ. එහෙනම් අඩු තාප ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීම උෂ්ණත්වය වෙනස් වීමේ හැකියාවක් තියෙන මොන ද්‍රවයටද? P ද්‍රවයට. වැඩි තාප සන්නායකයක් තියෙන්නේ P ද්‍රවයට. එහෙනම් අපිට ගන්න වෙන්නේ උෂ්ණත්වමාන ද්‍රවයක් සෑදීමට P ද්‍රවය Q ද්‍රවයට වඩා සුදුසුයි. ඒ ප්‍රකාශය හරි. තේරුණා නේද? කේවල තාප සන්නායකතාව හොඳයි. ඒ කියන්නේ ඒකත් උෂ්ණත්වමාන ද්‍රවයක ලක්ෂණයක්. විශිෂ්ට තාපධාරිතාවය අඩුයි. ඒකත් උෂ්ණත්වමාන ද්‍රවයක ලක්ෂණයක්. එහෙනම් මේ දෙකම අපිට ගන්න පුළුවන්. ඒ P ද්‍රවය P වලට තියෙන. එහෙනම් P ද්‍රවය Q ද්‍රවයට වඩා සුදුසුයි. ද්‍රව දෙකම ශීතකරණ ද්‍රව ලෙස භාවිතා කළ හැකි නම් P ද්‍රවය Q ද්‍රවයට වඩා සුදුසුයි. ශීතකරණ ද්‍රව කියන්නේ මොකද්ද? ශීතකරණ ද්‍රව කියන්නේ යම් නිදර්ශකයක් මොකක් හරි මොනවා හරි දෙයක් මොනවා හරි භාණ්ඩයක් කියලා හිතන්නකෝ. මොකක් හරි කිමිකල් එකක්.
අපි හිතමු මේ කෙමිකල් එක තියන්න ඕනේ. මේකට දානවා අපි කෙමිකල් එකක්. R කියලා කෙමිකල් එකක් දානවා. මේ කෙමිකල් එක තියන්න ඕනේ සෙල්සියස් අංශක 0ට වඩා අඩු උෂ්ණත්වයක්. එහෙම නැත්නම් සෙල්සියස් එක 0යි. මම මේකට P දැම්මොත් මොකද වෙන්නේ? මේක දාන්නේ කාම උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 තමයි දාන්නේ. කාම උෂ්ණත්වයේ මේක දැම්මට පස්සේ මේක තාපය අවශෝෂණය කරගත්තාම මේ කාම උෂ්ණත්වයේ දාපු R නිදර්ශකයේ R කෙමිකල් එකේ තාපය අවශෝෂණය කරගත්තට පස්සේ මේකට තියෙන අඩු විශිෂ්ටතා පදාර්ථතාවයක් නේ P වලට අඩු විශිෂ්ටතා පදාර්ථතාවයක් තියෙනවා. එතකොට මෙහා උෂ්ණත්වය වැඩි කරගන්නවා. මෙහා සෙල්සියස් අංශක ඍණ 4 වගේ තිබිලා මෙහා සෙල්සියස් අංශක 20ට විතර යනවා. මෙහා 5ක් විතර අඩු වෙද්දී. එහෙනම් P ද්‍රවයේ සුදුසුයිද? නැහැ. P උෂ්ණත්වය ඉතා විශාල විදිහට වැඩි කරගන්නවා මෙයාගේ තාප ප්‍රමාණය චුට්ටක් අවශෝෂණය කරගෙන. දැන් ඒක සුදුසු නැහැ. එහෙනම් මොකද සුදුසු වෙන්නේ? අපි මම දානවා මේ Q වලට. Q වල තාපදායීතාව ඉතා වැඩි. ඒ කියන්නේ මෙයාගෙන් තාපය කොච්චර අවශෝෂණය කරත් මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙන ඉතා චූටි ප්‍රමාණයක්. හරි? තාපදායීතාව ඉතා විශාලයි. ඒකත් එක මොකද වෙන්නේ? තාපදායීතාව ඉතා විශාලයි වුණාම දැන් මේ තාප ප්‍රමාණය Q සමාන mc t ටනේ. Q බෙදීම t ට සමාන mc. හරි? Q බෙදීම t ට සමාන mc. එහෙනම් මේ උෂ්ණත්ව වෙනස ඉතා වැඩි වෙන්න ඕනේ. C වලගේ වෙනස් කරගන්න. තාප ප්‍රමාණය ගොඩ ලොකු තාප ප්‍රමාණයක් Q වලින් ගන්න වෙන්නේ ඒක. sorry. මෙයා තාපය ගොඩක් අවශෝෂණය කරත් දැන් බලන්න මේ R නිදර්ශකයේ තියෙනවා. ඒක තියෙන සෙල්සියස් 25. තාපය ගොඩක් අවශෝෂණය කරත් R වලින් ලොකු තාපයක් අවශෝෂණය කරත් එයාට C වල Q වලට තියෙන C වලගියත් ඉතා විශාලයි. එහෙනම් මෙන්න මේ θ ගේ වෙනස් වීම මොකද වෙන්නේ මේ Q වැඩි වෙද්දී C වලගියත් ඉතා විශාල ගයක් තියෙනවා. නම් Q චූටි ප්‍රමාණයක් වැඩි වුණත් ඒක ලොකු වගයකින් ගුණ වුණාට පස්සේ Q ලගයට සමාන වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අඩු උෂ්ණත්ව ප්‍රමාණයක් වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා Q ට ලොකු තාපයක් අවශෝෂණය කරන්න. මෙයාට මේ ඉතා විශාල උෂ්ණත්වයක් වෙනස් කරගන්න. මේකට Q සමාන mc t ට දැම්මොත් මේ දෙකේම වගේ අඩුයි සාපේක්ෂව එහෙනම් Q ලොකු වගයක් එද්දී මේ දෙකම අඩු හින්දා මේකත් ඉතා විශාල ප්‍රමාණයක් වැඩි වුණොත් තමයි මෙන්න මේ ගුණිතය මේකට සමාන වෙන්නේ. එහෙනම් තාපය අවශෝෂණය කරගත්තී උෂ්ණත්වය ඉතා විශාල විදිහට වැඩි වෙනවා. මෙන්න මේ P ද්‍රවය පාවිච්චි කරොත්. එහෙනම් ශීතකාරක ද්‍රවයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ද්‍රවය මොකද්ද? වැඩි විශිෂ්ට තාපධාරීතා කියන වැඩි තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන උෂ්ණත්වය නියත විදිහට තියාගන්න Q තමයි අපිට පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේකේ ඒ අදාළ මේ ශීතකාරක ද්‍රවයේ විදිහට. අපි ඊළඟ එකට යමු. ඊළඟ කියන්නේ පරීක්ෂණාගාරයක නියත උෂ්ණත්ව ද්‍රව කටාරයක් සෑදීමට. නියත උෂ්ණත්ව ද්‍රව කටාරයක් කියපුවාම ඒකෙත් අර කතාවම තමයි. යම් කිසි උෂ්ණත්වයේ සෙල්සියස් 60 විදිහට තියාගන්න ඕන. මේ P ද්‍රවය Q ද්‍රවය පාවිච්චි කරනවා. හරි? ඇතුළට දාන නිදර්ශකයේ උෂ්ණත්වය 60ක් විදිහට තියාගන්න ඕන. P පාවිච්චි කරනවා මේකට Q පාවිච්චි කරනවා. හරි? Q පාවිච්චි කරනවා. මෙයා 60ක් විදිහට තියාගද්දි මෙයාගේ තාපය අවශෝෂණය කර පොඩි තාපයක් අවශෝෂණය කරගත්තත් මෙයාගේ මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය ශීඝ්‍ර විදිහට වෙනස් වෙනවා. ශීඝ්‍ර විදිහට වෙනස් වුණාට පස්සේ මෙයාගේ උෂ්ණත්වය ශීඝ්‍ර වෙනස් වෙනවනේ. මේක 60ක් තියෙද්දි මෙයාගේ උෂ්ණත්වය ශීඝ්‍ර වෙනස් වුණාට පස්සේ මෙයා සමහරවිට පොඩි දැන් මේක අපි හිතමු මේ කාම උෂ්ණත්වය සෙල්සියස් අංශක කාම උෂ්ණත්වය දාන්නේ කියලා ගමු. සෙල්සියස් 25 තමයි දාන්නේ. කාම උෂ්ණත්වය දාන්නේ. හැබැයි මේ තියාගන්න ඕනේ නියත උෂ්ණත්වයක තියාගන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? 25 දාන එක නියත උෂ්ණත්වයක තියාගන්න ඕන නම් මෙයා 60 තියලා මෙයා 25 ඉඳන් 50ට වැඩි වෙද්දි මෙයා 10ක් අඩු වෙලා හරියන්නේ නැහැ. 60 නම් තියාගන්න ඕනේ. 60 59.9ක් වෙන්න පුළුවන්. නියත උෂ්ණත්වයක ආසන්න වශයෙන් නියත උෂ්ණත්වයක තියාගන්න නම් මෙයාගෙන් තාපය අවශෝෂණය කරගෙන මෙයාගේ උෂ්ණත්වය සැලකිය යුතු තරම් නොවෙනස්ව තියාගන්න ඕනේ. හරි? ඉතා කුඩා ප්‍රමාණයක් වෙනස් වුණත් අර සාපේක්ෂව නියතව තියාගන්න ඕනේ P වල. මේ ඇතුලේ තියෙන මේ නියත උෂ්ණ ද්‍රව කටාරයට පාවිච්චි කරනවා. එහෙනම් නියතව තියාගන්න පුළුවන් වැඩි විශිෂ්ට තාප පදාර්ථයක් මෙයාගෙන් තාපය අවශෝෂණය කරගෙන හෝ මෙයා තාපය පිට කරලා උෂ්ණත්වය වෙනස් වෙන්නේ චූටි ප්‍රමාණයක් නම් ඒතර විශිෂ්ට තාප පදාර්ථයක්. උෂ්ණත්වයේ තාපය අවශෝෂණය කරගෙන හෝ තාපය පිට කරලා උෂ්ණත්වය වෙනස් වෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් නම් ඒක හොඳයි. මොකද්ද නියත උෂ්ණත්ව ද්‍රව කටාරයක් සාදන්න. වැඩි විශිෂ්ට තාප පදාර්ථයක් අපි දැන් දන්නවනේ. කර්මාන්තශාලාවල එහෙම අර නියත උෂ්ණත්ව ද්‍රව කටාර පාවිච්චි කරන්නේ. නියත උෂ්ණත්වය පවත්වා ගන්න පාවිච්චි කරන්නේ ජලය. හේතුව මොකද්ද? ජලයේ විශිෂ්ටතා පදාර්ථය වැඩි. වැඩි විශිෂ්ටතා පදාර්ථයක් තියෙන හින්දා ඒක යම් කිසි උෂ්ණත්වයක රත් කරාට පස්සේ ඒකේ උෂ්ණත්වය වෙන විචලනය අඩුයි.
ශේෂාංශක 60ට රත් කරන ජලයේ විචලනය අඩුයි. හැබැයි අඩු විශිෂ්ටතාව ධාරිතාවයක් තියෙන ද්‍රවයක් නම් පාවිච්චි කරන්නේ කුඩා තාප ප්‍රමාණ අවශෝෂණය කරලා වැඩි උෂ්ණත්ව විචලන දක්වන්න පුළුවන්. ඒ හින්දා නේද උෂ්ණත්ව ද්‍රවකටාරයක් සාධන්න P සුදුසු නැහැ. Q තමා සුදුසු වෙන්නේ. P ද්‍රවය Q ද්‍රවයට වඩා සුදුසු නැහැ. එහෙනම් ඒක අපිට ගන්න පුළුවන්. මේක අපි දන්නවා B ප්‍රකාශයේ වැරදි. C වල P ද්‍රවය Q ද්‍රවයට වඩා සුදුසු නැහැ. Q තමා සුදුසු වෙන්නේ. එහෙනම් ඒකත් වැරදි. අපිට ගන්න වෙන්නේ ප්‍රකාශය ගන්න වෙන්නේ ඒ පමණි කියන එක උත්තරේ අංක 1 විදිහට ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ගානට. මොකද්ද කියන්නේ? 7 වෙනි ගාන. සුළඟේ වේගයේ අධික අවස්ථාවකදී තිරස් සීරීමක් දොරජනය සහිත නිවසක වාහන මතින් සුළඟක් ගමන් කරන අවස්ථාවක් රූපේ දැක්කේ. පහත ඕනෑම එකක් පමණක් භාවිතා කළ හැකි නම් වහල ගැලවී යාම බලක්වා ගැනීම සඳහා සිසුන් පිරිසක් කළ යෝජනා 4ක් පහත දැක්කේ. මේකේ තියෙනවා සුළඟ අවස්ථාවේ දොරජනල් විවෘත කර තැබීම, සුළඟ අවස්ථාවේ දොරජනල් වසා තැබීම. හරි අපි AB ප්‍රකාශන දෙක සලකමු කොහොමද? මොකද වෙන්නේ? මෙන්න මෙහෙම නිවසක් තියෙනවා. මෙන්න මෙහෙම එනවා සුළඟ මෙහෙම හමාගෙන යනවා. මෙහෙම නිවස තියෙනවා. පළවෙනි අවස්ථාවේ තියෙන දොරජනල් විවෘත කර තැබීම. හරි. දොරජනල් විවෘත කර තැබුවොත් මොකද වෙන්නේ? මේ එන හුළඟ මේක හරහා යනවා ප්‍රශ්නයක් නැහැ. මෙතන ජනේලයක් විවෘත කරලා තියෙනවා. මේ දොර විවෘත කරලා තියෙනවා. දොර ආරේ කොහොම හරි ප්‍රශ්නයක් නැහැ ඒක. ඇතුලෙන් යම් කිසි වේගයකින් හෝ හුළඟ හමාගෙන යන්න දෙන. එතකොට ඇතුලේ වේගයේ ඇතුලේ ඒ ගමන් කරන හුළඟ ඇතුලේ තියෙන වාතයටත් යම් කිසි වේගයක් ලැබෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මොනවා මම මෙතන ගන්නවා මේ පොයින්ට් එක මෙතන V පොයින්ට් එක කියලා ගන්න. මම මේ අවස්ථාව දෙකට දානවා බර්නූලි. A වලයි B වලටයි. මොකද වෙන්නේ? දෙකෙන් එකක් ρ VA වර්ගය ධන PA සමාන වෙනවා. දෙකෙන් එකක් ρ VB වර්ගය ධන PB. හරි. දැන් සාපේක්ෂව දැන් මෙතන වේගය කොහොමද වෙන්නේ? මේන සම්පූර්ණ සුළං ධාරාව ලොකු ඉඩකින් ඇවිල්ලා චූටි ඉඩකින් යන්නේ. මේ ලොකු ඉඩ මේ ප්‍රමාණයම ලොකු ඉඩකින් ඇවිල්ලා චූටි ඉඩකින් යන්නේ. එහෙනම් සාපේක්ෂව අපි දන්නවා ඒ වල වේගය වැඩි කියලා. එහෙනම් අපිට මොකද්ද ගන්න වෙන්නේ? ඒ වල වේගය වැඩි. මම ගන්නවා PB ඍණ PA කියලා. සමානයි දෙකෙන් එකක් ρ VB වර්ගයේ VA වර්ගයේ ඍණ VB වර්ගය කියලා අපිට ගන්න පුළුවන්. මේ මොකද්ද මේ පීඩන වෙනස? මෙන්න මේ පීඩන වෙනස. ඒ කියන්නේ PB වල පීඩනය වැඩි PA වලට වඩා. වේගය වැඩි මෙතන, පීඩනය අඩුයි මෙතන. වේගය අඩුයි මෙතන, පීඩනය වැඩි මෙතන. එහෙනම් පීඩනය වැඩි නම් මෙතන මොකද වෙන්නේ? ඉහළට ඇතිවන බලපෑමත් ඉහළට බලයක් ඇති කරනවා. එහෙනම් වහලේ බරට ඉහළට ඇතිවන බලය සමාන වන ගමන් වහලේ ගැලවිලා යාමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ඩෙල්ටා P පුළුවන් තරම් අඩු වගේක පවත්වා ගන්න ඕනේ. ඩෙල්ටා P අඩු වගේක පවත්වා ගන්න නම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ හම්බෙන උත්තරේ මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. දැන් අපිට මේක වෙනස් කරන්න බෑ. මෙහින් එන සම්පූර්ණ සුළං ධාරාව මේ හරහාමයි යන්නේ. එහෙනම් P එන ඒ වෙනස් කිරීමේ හැකියාවක් නෑ. හැබැයි අපිට PB වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. මේ දොරජනෙල් වහලා තිබුණොත් මේක බිඳුවක් වෙනවා. මේක බිඳුවක් වුණාට පස්සේ මේ සම්පූර්ණ මේ VA වලින් අඩු වෙන්නේ බිඳුවක්. සාපේක්ෂ උත්තරේ විශාලයි. එහෙනම් ඩෙල්ටා P වැඩි. ඩෙල්ටා P වැඩි වුණොත් වහල ගැලීමේ හැකියාවක් තියෙනවා. දොරජනෙල් විවෘත කරලා තිබ්බොත් යම්කිසි අගයක් VB ට ලැබෙනවා. මෙන්න මේ උත්තරය අගයට මොකද වෙන්නේ? VB ට හම්බුනහම මේ මෙතන VA වර්ගයෙන් යම්කිසි අගයක් අඩු වෙනවා. මේ සම්පූර්ණ ප්‍රකාශය අඩු වෙනවා. එහෙනම් ඩෙල්ටා P අඩු වෙනවා. ඩෙල්ටා P අඩු වුණාට පස්සේ මෙන්න මේ පීඩන වෙනස වහලේ බරට දරා ගන්න මේ පීඩන වෙනසට බැරි වෙනවා. වහලේ බරට මේ සාපේක්ෂව වැඩි වෙන්නේ. එහෙනම් පීඩන වෙනසට බෑ වහලේ ගලවන්න බෑ පීඩන වෙනසට. හරිනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ දොරජනෙල් විවෘත කරලා තිබ්බහම දොරජනෙල් විවෘතව තියෙන අවස්ථාවේ මෙන්න මේ උත්තරය අඩු වෙනවා. ඩෙල්ටා P අඩු වෙනවා. එහෙනම් ඒ අවස්ථාවේ වහල ආරක්ෂිතයි කියලා ගන්න වෙනවා. A ප්‍රකාශය හරි, B ප්‍රකාශය වැරදි. හරි. හරි. මම මෙන්න මේ ප්‍රකාශය විතරක් තියලා ඔක්කොම ටික මම අහන්නම්. ඊළඟ ප්‍රකාශ දෙකට යන්න. හරි දැන් තියෙන්නේ දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා වහලේ බෑවුම තිරස සමගාණතිය අඩු කිරීම C වල වහලේ බෑ තිරස සමගාණතිය වැඩි කිරීම කියලා දෙනවා. හරි. මම ඒකට දාලා දෙකක් රූපදයක් අඳ ගන්න. මේ වහලේ බෑවුම ටිකක් වැඩි අවස්ථාවක් අඳ ගන්න. වහලේ බෑවුම අඩු අවස්ථාවක් අඳ ගන්න. මේ අවස්ථාවේ අපි හිතමු මේ එන සුළං ධාරාව තමයි මේ හරහා යන්නේ. මෙහෙන් එන සුළං ධාරාව තමයි මෙන්න මෙහි හරහා යන්නේ. හරි. මෙහි හරහා යන්නේ. මෙහෙන් එන සුළං ධාරාව තමයි මේ හරහා යන්නේ. දැන් බලන්න
සම්පූර්ණ මේ මෙහින් එන පරිමාව මෙහින් එන තරල පරිමාව මේ එකම ප්‍රමාණවල යන්නේ කියලා හිතන්නකෝ මෙතන මියුසයි මියුසයි ගමු මේ තරල පරිමාව මේ වැඩි ඉඩක් අරගෙන වැඩි වර්ගඵලයක් කපාගෙන එන සම්පූර්ණ විශාල තරල පරිමාවක් කුඩා ඉර කියන්නේ අඩු වර්ග පරිමාවක් කපාගෙන එන සුළං ධාරාව ඒහා සමානව කියන්නේ මොකද වෙන්නේ අඩු වර්ගඵලයක් මේකෙන්නේ මේක වැඩි වර්ගඵලයක් අරගෙන වැඩි වර්ගඵලය කියනම v1 a1 සමානයි v2 a2 හරි වැඩි වර්ගඵලයක් නම් අරන් එන්නේ මේ උත්තරේ සාපේක්ෂව වැඩි සුළඟේ වේගය වෙනස් වෙන්නේ මෙන්න මේ වර්ගඵලය වැඩි වුණාම මෙන්න මේ උත්තරේ වැඩි වෙනවා මේ උත්තරේ වැඩි වෙද්දී මෙන්න මේකේ a2 කියන එක අපි නියතයක් කියලා විදිහට ගත්තොත් උත්තර දෙකේම v2 වැඩි වෙනවා මේ උත්තරේ වැඩි වෙනවා මොකද වෙන්නේ බහලේ ආනතිය වැඩි කරන්න තිරස් සමග ආනතිය වැඩි කරන්න මෙතනින් ගලා යන සුළං ප්‍රවාහයේ වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද කලින් ගානට වුණා VA වලගේ වැඩි වෙනවා. VA වැඩි වෙද්දී ඩෙල්ටා P වැඩි වෙනවා. ඩෙල්ටා P වහලට අනාරක්ෂිත බවක් ඇති කරන එකට කියන ඩෙල්ටා P වැඩි වෙද්දී වහල අනාරක්ෂිතයි. එහෙනම් VA වැඩි කරලා හරියන්නේ නැහැ. කියන්නේ මෙතන අනුවන VA. හරි. VA නෑ මේක නෙමෙයි. මේක නියත අවස්ථාවක්. VA කියලා ගන්න මේක A. හරි. මේ උත්තරේ වැඩි වෙද්දී VA වැඩි වෙනවා. VA වැඩි වීම වහලට අනාරක්ෂිතයි. එහෙනම් මෙන්න මේ තිරස සමග ආනතිය වැඩි කිරීම වහලට අනාරක්ෂිතයි. D වල තියෙන ආනතිය වැඩි කිරීම එහෙනම් D ප්‍රකාශය අපිට යෝජනාවක් විදියට ගන්න බෑ. එහෙනම් C වල තියෙන ආනතිය අඩු කරද්දී මේ අඩු ප්‍රමාණයක් එන්නේ. එහෙනම් සාපේක්ෂව මෙන්න මෙතන වේගය අඩු වෙනවා. VA වල වේගය අඩු වෙනවා. VA වල වේගය අඩු වෙනවා කියන්නේ මෙන්න මේ උත්තරේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඩෙල්ටා P අඩු වෙනවා කියන්නේ වහර ආරක්ෂිතයි. උත්තරේ ගන්න වෙනවා A හා C පමණි. උත්තරේ අංක 4 විදිහට ගන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ ගානට. 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි එකේ මොකක්ද කියන්නේ? 8 වෙනි එකේ කියනවා A රූපයේ දැක්වෙන්නේ අයිස් කැටයක් තුළ වාතක හොරයක් පාවීම B රූපයේ දැක්වෙන්නේ අයිස් කැටයක් තන්තුවකින් පතුලට ගැටගසා ඇත C රූපය අයිස් කැටය මත පොරොප්පයක් ඇතිව ජලයේ පාවේ D රූපය අයිස් කැටය තුළ ලෝහ කාසයක් ඇතිව පාවේ අයිස් කැටය දිය වූ විට ජල මට්ටම වෙනස් නොවූ අවස්ථාව වන්නේ හරි අපෙන් අහන්නේ අයිස් කැටය දිය වුණාට පස්සේ වතුර මට්ටම වෙනස් වෙන්නේ නැහැ කියලා මුලින්ම තේරුම් ගන්න ඕන දේ මොකද්ද ඇයි වතුර මට්ටම වෙනස් වෙන්නේ හරි අපි දන්නවා ආකිමිඩිස් නියමයට ආකිමිඩිස් නියමය මොකක්ද කියන්නේ වස්තුවක් තරලයක් තුල අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිලී ඇති විට එමගින් විස්ථාපිත තරල පරිමාව වස්තුවේ බරට සමානයි හරි මුලින්ම මේ දේ තේරුම් ගමුකෝ අයිස් කැටයක් තියෙනවා හරි අයිස් කැටයන් වතුරේ ගිලෙද්දී විස්ථාපනය කරන්නේ කොච්චර ප්‍රමාණයක්ද මේකේ බරට සමාන එකක් මේ අයිස් වල බරට සමාන එකක් හරි අයිස් වල බර අපි m කියලා ගමුකෝ මේක වතුර උනාට පස්සේ හරි මේ අයිස් ප්‍රමාණය වතුර උනාට පස්සේ හැදෙන්නේ මොන ප්‍රමාණයක්මද m ස්කන්ධයක්මයි හැදෙන්නේ එහෙනම් මෙයාගේ බර mg වුණා ඒ වතුර ප්‍රමාණය බරත් mg වෙනවා එහෙනම් මෙයා විස්ථාපනය කරන තරල පරිමාව mg වතුර පරිමාවක බරට සමානයි එහෙනම් මෙයා විස්ථාපනය කරන්නේ අයිස් කැටයක් වතුරේ ගිල්ලා තිබ්බාම එයා විස්ථාපනය කරන්නේ එයා විස්ථාපනය කරන අයිස් කැටේ බර ඒ කියන්නේ විස්ථාපිත තරල පරිමාව කියන්නේ මෙන්න මේ ප්‍රමාණය ඇතුළේ වතුර ඇතුළේ අත් කරගන්න ප්‍රමාණයනේ එහෙනම් මෙන්න මේ ප්‍රමාණය සම්පූර්ණ බර මේ ප්‍රමාණයට අදාළ වතුර පරිමාවයේ බර සමාන වෙනවා මෙන්න මේ අයිස් කැටේ සම්පූර්ණ බරට අපි දන්නවා අයිස් වල ඝනත්වය අඩු වෙන එකයි අයිස් වල මත පාවෙන්නේ එහෙනම් අයිස් කැටේ මෙන්න මේ ටිකක් දිය වුණාට පස්සේ අයිස් කැටේ මොකද අයිස් බර වතුර බරට සමානයිනේ එහෙනම් අයිස් දිය වුණාට පස්සේ මොකද වෙන්නේ පරිමාව අඩු වෙනවා එහෙනම් මේ පරිමාවත් මෙන්න මේක ඇතුලේ ඇවිල්ලා තැම්පත් වෙනවා මෙන්න මේ වතුර පරිමාවයේ බර මෙන්න මේ සම්පූර්ණ අයිස් පරිමාව අයිස් කැටේ බරට සමාන හින්දා ආයේ ජලයේ මේ ඊට වතුරට දෙන්නේ නැහැ මේ ඊට අයිස් ප්‍රමාණය දිය වෙලා ඇවිල්ලා ඒ වතුර තැම්පත් වෙනවා හරි එහෙනම් මොකද වෙන්නේ අයිස් කැටේ දිය වුණාට පස්සේ අමතර වතුර පරිමාවක් විස්ථාපනය කරන්නේවත් වතුර පරිමාවේ ප්‍රමාණය අඩු වෙන්නේවත් නැහැ එයා විස්ථාපනය කරන්නේ එයාගේ බරට අයිස් බර කියන්නේ වතුරේ බරම තමා මේ වතුරේ බර ප්‍රමාණවත් මේ වතුර පරිමාව ප්‍රමාණවත් සම්පූර්ණ අයිස් කැටේ දිය වෙලා තැම්පත් වෙනවා
හරි. මුලින්ම තේරුම් ගන්න ඕනේ මොකද අවස්ථා තුනේ අයිස් කැටයක් ගාවලා තියෙනවනේ. එහෙනම් අපි දන්නවා අයිස් කැටයක් දිය වුණාට වතුර ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හරිද? දැන් අපිට ABCD අවස්ථා ටිකක් දීලා තියෙනවා. පළවෙනි අවස්ථාව මම අද ගන්නවා ඔකේ ටික ඉස්සෙල්ලාම. හරි. අයිස් කැටයක් ඇතුලේ වාත කුහරයක් තියෙනවා. දෙවෙනි එක අයිස් කැටය තන්තුවකින් පතුලට ගැට ගහලා තියෙනවා. පතුලට ගැට ගසා තියෙනවා ඒක. ඊළඟ එකේ කියන්නේ මොකක්ද? ඊළඟ එකේ තියෙන අයිස් කැටේ පොරොප්පයක් ඇතිව ජලයේ පාවෙන අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව කියනවා අයිස් කැටේ ඇතුලේ කාසියක් තියෙනවා. හරිනේ අයිස් කැටේ ඇතුලේ කාසියක් තියෙනවා. හරි. දැන් මොකද්ද? මේ වාත කුහරේ ස්කන්ධයක් නැති හින්දා ඇත්තටම ආසන්න වශයෙන් මෙන්න මේ අයිස් කැටේ විතරක් වාත කුහරේ අයින් කළ අයිස් කැටේ විතරක් ගිල්ලුවත් වතුර පරිමාවයි සාපේක්ෂව ඉතා විශාල වෙනසක් වෙන්නේ නැහැ. වාත පරිමාවේ ඇතුලේ තියෙන බර මේ සාපේක්ෂව ඉතා කුඩා වර්ගයක්. ඒ හින්දා මේ අයිස් කැටේ බරම මේ අයිස් වල බර සම්පූර්ණ පරිමාවට දාලව ගන්න පුළුවන්. අයිස් කැටයක් අපි දන්නා අයිස් කැටයක් වතුරේ උඩ පාවිභාවයේ තිබුණාට ඒ අයිස් ප්‍රමාණය දී වෙලා අර විස්ථාපනය කරපු ඉඩේ ඇවිල්ලා තැම්පත් වෙනවා. එහෙනම් පළවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? පළවෙනි අවස්ථාවේ වතුර මේ ජල මට්ටමේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒ අවස්ථාව ජල පරිමාණ වෙනසක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒ අවස්ථාව හරි අවස්ථාව. දැන් මොකද දෙවෙනි අවස්ථාව මොකද්ද කියන්නේ? හරි. අයිස් කැටයක් වතුරේ ගිල්ලලා තියෙනවා. මේ අයිස් කැටේ මෙතන මම ගෙන්නන්න මෙතෙන්ට. මොකද වෙන්නේ? මේ අයිස් ටික දිය වෙලා තැම්පත් වෙන්න මේ ඉඩ ප්‍රමාණවත් නේද? වතුර පරිමාවට දාලා ඒ ඉඩ ප්‍රමාණවත් නේද? මොකද අයිස් කැටේ බර වතුර පරිමාවේ බරට සමානයි. මේ අයිස් කැටේ සම්පූර්ණ බර මෙන්න මේ ද්‍රව පරිමාවේ බරට සමානයි. එහෙනම් මේ අයිස් කැටේ දිය වුණාට පස්සේ එයා අත් කරගන්නේ මේ වගේ පරිමාවක්. හරි. හැබැයි වතුර මේ අයිස් කැටේ ගෙනලා පතුලේ තන්තුවකින් ගැට ගහලා තිබුණාම මොකද වෙන්නේ? මෙන්න මේ අනවශ්‍ය ප්‍රමාණයකුත් මෙයා අත් කරගන්නම ඇතුලේ ගිලෙද්දි. දැන් සම්පූර්ණ පූර්ණ වශයෙන් ගිල්ලන්න තියෙන මේ අනවශ්‍ය ප්‍රමාණයක වතුර ප්‍රමාණයකුත් මෙයා විස්ථාපනය කරලා තියෙනවා. හැබැයි අයිස් දිය වෙලා ඇවිල්ලා තැම්පත් වෙන්නේ මේ අයිස් දිය වෙලා මෙන්න මේ ප්‍රමාණයක මේ ප්‍රමාණය මම දැන් අදින්න. අයිස් දිය වෙලා ඇවිල්ලා තැම්පත් වෙන්නේ ඔන්න ඔය ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය මොකද වෙන්නේ? මේ ප්‍රමාණය වතුර පරිමාවක් අඩුවීමක් වෙනවා. හේතුව මේ ප්‍රමාණය අයිස් වල රැයත් වුණාට මේ ප්‍රමාණය දිය වුණාට පස්සේ මෙන්න මේ ඉඩ ප්‍රමාණත් හින්දා මේ ප්‍රමාණයක මේ උඩ අනවශ්‍ය ප්‍රමාණයකට අදාළව වතුර පරිමාවක් මේක විස්ථාපනය කරලා තියෙනවා. දිය වුණාට පස්සේ ඒ ප්‍රමාණය අඩුවීමක් වෙනවා. එහෙනම් B ප්‍රකාශය වැරදි කියලා ගන්න පුළුවන්. C වල මොකද වෙන්නේ? දැන් අයිස් කැටේ නම් කතාවක් නෑ. අයිස් කැටේ ප්‍රශ්නයක් නෑ. අයිස් කැටේ අපි අයින් කරමු. පොරොප්පය නිකන් වතුර ගිලුණොත් මොකද වෙන්නේ? නිකන් වතුරේ අපි දන්නවා පාවෙනවා කියලා. හරි. වතුරේ පාවෙනවා. වතුරේ පාවෙන්න යම් කිසි ප්‍රමාණයක් එයා අත් කරගෙන තමයි පාවෙන්නේ. දැන් එයා මේ ප්‍රමාණය අත් කරගෙන තියෙන්නේ සාමාන්‍ය අයිස් කැටේ විතරක් තිබ්බනම් මෙන්න මේ ප්‍රමාණයක් වෙන්නේ නැති. මෙන්න මේ වගේ චූටි ප්‍රමාණයකින් එයා පාවෙනවනේ. පාවෙද්දී ලොකු ප්‍රමාණයක් විස්ථාපනය කරන්න ඕනේ. චූටි ප්‍රමාණයකින් තමයි එයා වතුර විස්ථාපනය කරන්නේ. දැන් මේ ප්‍රමාණයත් විස්ථාපනය කරලා තමයි උඩ පාවි තියෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? අයිස් කැටේ ප්‍රශ්නයක් නෑ. දී වෙලා වතුර ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ. මෙන්න මේ පොරොප්පය ජලය මත පාවුනාට පස්සේ අන්න අර වගේ පරිමාවක ස්ථාපනය කරලා තියෙනවා. දැනටත් ඒ ප්‍රමාණය ස්ථාපනය කරලා තියෙනවා. දිය වුණාට පස්සෙත් ඒ ප්‍රමාණය ස්ථාපනය කරනවා. ඒ හින්දා ජල මට්ටම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? C ප්‍රකාශයත් අපිට හරි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. අපි යමු D ගානට. D වල මොකද්ද කියන්නේ? D වල කියනවා අයිස් කැටේ කාසියක් තියෙනවා. දැන් අයිස් කැටේ ප්‍රශ්නයක් නැහැනේ. අයිස් කැටේ විතරක් නම් තියෙන්නේ. දිය වුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාසියක් තියෙන අවස්ථාවෙත් අයිස් කැටේ දැන් පාවි තියෙනවා. අයිස් කැටේ කාසියත් එක්ක පාවෙන්න නම් අයිස් කැටේ බරට දාල් ප්‍රමාණිකුයි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාසියේ බරට දාල් ප්‍රමාණිකුයි. මෙන්න මේ අයිස් කැටේ පාවිච්චි කරලා විස්ථාපනය කරලා තියෙනවා. හරි. අයිස් කැටේ දිය වුණාට පස්සේ අන්න ඒ කාසියේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම විස්ථාපනය වෙන්නේ නැහැ. කාසියේ පරිමාවට දාල් ප්‍රමාණයක් විතරයි විස්ථාපනය කරන්නේ ජලය. කාසියේ සම්පූර්ණ බරට දාල් ප්‍රමාණයක් විස්ථාපනය කරන්න වෙන්නේ නැහැ. එහෙනම් කාසියේ සම්පූර්ණ බරට දාලා ප්‍රමාණයක් කලින් විස්ථාපනය කරලා තියෙනවා. අයිස් කැටේ පාවිච්චි කරලා දෙවෙනි අවස්ථාවේ කාසියේ පරිමාවට දාලා ප්‍රමාණයක් විතරයි විස්ථාපනය වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? සාපේක්ෂව ජල මට්ටමේ අඩුවීමක් වෙනවා. එහෙනම් D වල
ජල මට්ටම වෙනස් වෙනවා. අහන්නේ වෙනස් නොවූ අවස්ථා වලට ගන්න වෙන්නේ A හා C පමණි. උත්තරේ අංක 1 විදියට අපිට ගන්න පුළුවන්. අපිට තියෙන 9 වෙනි ගාන පරිපථයේ සෑම කොටසකම අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය වන අතර පිටතින් 30ක් ඕම් බැගින් යන ප්‍රතිරෝධ 3ක් 30ක් ඕම් ප්‍රතිරෝධයක් ඇති බල්බයක්ද සවි කර ඇත. බල්බය හරහා විභවාන්තරය වන්නේ. හරි. අපිට මේක හදන්න පුළුවන් කියන්නේ අර ගාන උඩින් නිකන් හිතලා අපිට හදන්න පුළුවන් විභවාන්තර ඉතින් අරන් ගිහිල්ලා හරි අපි බලමු. කොහොමද ඒක හදන්නේ කියලා. ඒක හදාගන්න මම මේ පරිපථය ඇඳ ගන්නවා මෙන්න මෙහෙම. හරි. පරිපථය ඇඳ ගන්නවා මෙන්න මේ x අක්ෂයේ තියෙන 30ක් ඕම් තියෙන පරිපථය මෙහෙම ඇඳ ගන්නවා. මෙන්න මේ තමයි y කෙලවර මේ තමයි x. හරි. රූපයට අනුව. ඊට පස්සේ තියෙනවා කෝෂයක් සම්බන්ධ කරලා දන්න මේ පැත්තට එන්නත්. ඒ කෝෂෙම තමයි මෙහෙමත් එන්නේ. හරි. මේකත් y ම තමයි. හරි. ඊළඟ එකේ මොකද වෙන්නේ මේක y අග්‍රේ භූගත කරලා තියෙන්නේ. ඊළඟ එක මෙන්න මේකට තමයි මේ බල්බය සම්බන්ධ කරලා තියෙන්නේ. මම ඊහින්ද මෙතෙන්ම සම්බන්ධ කරන්නම් බල්බය. ඒක මේක මේ ඕම් 30යි ඔක්කොම 30යි. මෙන්න මෙතන බල්බය සම්බන්ධ කරලා තියෙනවා. බල්බෙ මොකද වෙන්නේ? බල්බෙ ඕම් 30ක් වෙනවා. මේකත් භූගත කරලා තියෙනවා. මම මෙතනව සම්බන්ධ කරන ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ තමයි x. එතකොට මෙන්න මේ x එක මේ සම්පූර්ණ x කියලා ගන්න පුළුවන්. මේක x තැන මෙන්න මෙතන y. හරි. මේක සම්පූර්ණයෙන් y කියලා ගන්න පුළුවන්. භූගත කරලා තියෙන ඉඳ සම්විභව අපි දන්න සම්විභව එක ළඟට ස්පර්ශ කරලා තියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. විභව වෙනස් වෙන්නේ සම්විභවයෙන් හින්දා. මෙන්න මේක තමයි b කියලා දීලා තියෙන්නේ. හරි විභවාන්තරය තමයි අහන්නේ. මෙන්න මේ අතර විභවාන්තරය අහන්නේ. හරි. අපි දන්නා මෙතන භූගත කරලා තියෙන මෙන්න මේ සම්පූර්ණ ඕන තරක විභවාන්තරය බිඳුව. මෙතනත් තිබ්බේ බිඳුව, මෙතනත් තිබ්බේ බිඳුව, මෙතනත් තිබ්බේ බිඳුවයි. මම මෙතන vx වල විභවය vx කියලා ගන්නම් x වල විභවය. මෙන්න මේ x වල විභවය හෙව්වනම් මේ x වල විභවය දන්නවා. මෙතන විභවය දන්නවා. එහෙනම් මේ අතර විභව අන්තරීකරණය කරගන්න පුළුවන්. හරි. එහෙනම් මොකද්ද කරන්න පුළුවන් අපිට? මේක කර්චොෆ් නියම දාලා ලියන්නත් පුළුවන් අපිට. හරි අපි එහෙම ලියාගමු. කර්චොෆ් නියම දාලා ලියාගමු. මම මෙතන මේ ටික මකා ගන්නම්. මොකද වෙන්නේ? අපි හිතමු දැන් මෙතන මේ බලන්න. කෝෂය මේ පැත්තනේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අග්‍රය හරහා ධාරාවක් මෙහාට යනවා කියලා ගමුකෝ අපි. මේ. ඒතකොට සම්පූර්ණ මෙතන ටිකක් ධාරාව වැඩි යගයක් මේක I1 කියලා ගන්නම් මේ. කෝෂ මේ පැත්තට සම්බන්ධ කරලා තියෙන 1.5 වගේ කෝෂ. 1.5 කෝෂ 1.5. බලන්න 1.5 ඒවා දෙකක් තියෙනවානේ මෙහාට. එහෙනම් මෙතන ඊව වැඩි. අපිට ගන්න පුළුවන් මේ 1.5 ඒවා අනිත් පැත්තට සම්බන්ධ කරලා. එහෙනම් මේ අපි ගමු කරන්ට් එක මේ I2 කරන්ට් එකක් මෙහාට යනවා. ඊටු කරන්ට් එක මේ පැත්තට යනවා. හරි. එහෙම ගන්නම්කෝ. එහෙනම් I1 ඍණ I2 කරන්ට් එකක් මේ පැත්තට යනවා කියලා ගන්න. එහෙනම් මේ පැත්තට යන කරන්ට් එක දන්නවා. මේ පැත්තට යන කරන්ට් එක දන්නවා. එහෙනම් මොකක්ද දාන්න වෙන්නේ? දැන් අපි මේ පළවෙනි කර්චොෆ් කරන්ට් ලෝ එක පාවිච්චි කළා. ඒ කියන්නේ මොකද්ද? සංදියකට එන කරන්ට් එක ඔක්කොම Vg එකතුව බිඳුවයි. හරිද? ඒක පාවිච්චි කරලා මෙන්න මෙතන මෙන්න මේ ප්‍රකාශ ටික ලියාගත්තා. යන ධාරා ටික ලියාගත්තා. දැන් අපි දාමු කර්චොෆ් වෝල්ටේජ් ලෝ එක මෙන්න මේකටයි මෙන්න මේ මෙෂ් එකටයි මෙන්න මේකටයි දාගමු. හරි සංවෘත කුඩු දෙකට දාගන්න වෙන්නේ. එහෙනම් කර්චොෆ් වෝල්ටේජ් ලෝ එකෙන් කියන්නේ සංවෘත කුඩුවක් කරහා විභවාන්තරය ශුන්‍යයි. එහෙනම් අපි දාගමු මෙන්න මේකට. හරි මොකද වෙන්නේ? ධාරාව යන්නේ මේ පැත්තටනේ. ධාරාව යන පැත්තට නම් අපි ගාන හදාගෙන යන්නේ. මේ පැත්තට තමයි දැන් යන්නේ. මේකේ මේ පැත්තට යන්නේ. ධාරාව යන පැත්තට නම් අපි ගාන හදාගෙන යන්නේ. මෙන්න මේ ප්‍රතිරෝධ හරහා තියෙන්නේ විභව බැස්මල්. කෝෂ හරහා මෙන්න මේ පැත්තට තියෙන විභව නැග්මල්. හරිනේ. දැන් අපි නම් මේක ගමු. මේක හරහා යන්නේ I1 ධාරාවක්. මම ඒකට සම්බන්ධයක් කියනවා. විභව මේ දෙක විභව නැග්මක් මෙතන 1.5 ඒවා දෙකක්. ඒවා ධනයි. හින්දා විභව නැග්මල් ධන. මේ විභව බැස්මල් අඩු කරන්න ඕනේ. විභව බැස්මල් කියන්නේ කීයද? 30යි 60ක් මේ දෙක ශ්‍රේණිගතයිනේ කෙනෙකුට. ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් I1 කරන්ට් එකක් යන්නේ. ඒ හරිනේ. ඉතින් නම් මෙතෙන් මේක ලියාගත්තා. අපි දැන් මේ පැත්තට යමු. බලන්න කරන්ට් එක යන්නේ අපි ගාන හදාගෙන යන පැත්තටමයි. I2 එහෙනම් ඒක කරන්ට් එක යන්නේ ගාන හදාගෙන යන පැත්තට නම් කෝෂයක් මේ ප්‍රතිරෝධයක් කරා විභාන්තරයේ විභව බැස්මක් වෙන්නේ. හින්දා රින බැස්ම 30ක් යන ප්‍රමාණය I2 කරන්ට් එකක්. විභවය. මේක හරහා විභව බැස්මක් කියන්නේ මොකද වෙන්නේ? රින 1.5යි. විභව අන්තරයේ බිඳුවක් කියලා තමයි කර්චොෆ් වෝල්ටේජ් ලෝ එකේ කියන්නේ. මේ තමයි කර්චොෆ් වෝල්ටේජ් ලෝ එක තමයි දැන් මේ පළවෙනි මේකට.
පළවෙනි සංවෘත පුඩුවට. හරිනේ. මේකට සම්බන්ධයක් ගන්න පුළුවන් මෙතන ඉක්වේෂන් පහේ ඒවා දෙකක් තියෙනවා. ඒකෙන් හරි සෝරි මෙතන මේ විභව නැග්මක් නේ තියෙන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට විභව නැග්ම එකක් ධන වෙනවා. අපි යන්නේ මේ පැත්තට මේ විභව නැග්ම. ඉක්වේෂන් පහේ මෙතන විභවයට නම් මෙතන විභව වැඩි කරලා තියෙන්නේ. ඍණාග්‍රේ මේ පැත්ත ධනාග්‍රේනේ. විභව වැඩි කරා ඉක්වේෂන් පහක් වැඩි වුණා. අවසාන බිඳුවට සමාන වෙනවා. මොකද වෙන්නේ ඉක්වේෂන් පහේ ඒවා තුනක්. කීයද? 4.5 සමාන වෙනවා. මේවා ඔක්කොම එහා පැත්තට යනවා. මොකද වෙන්නේ? 4.5 සමානයි 60ක් i1 ඍණ ධන ඍණේ ඔක්කොම එහා පැත්තට යන ධනනේ. ධන 30ක් i2 කියලා ගන්න පුළුවන් අපිට. පළවෙනි ප්‍රකාශය අපි එහෙම ගන්න පුළුවන්. අපි යමු දෙවෙනි ප්‍රකාශය. මේ හරියට ලියාගමු. පළවෙනි ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශය ලියාගමු. මෙන්න මේ වටේට. එහෙනම් දෙවෙනි මේක දෙක කියලා ගන්නම්. දෙවෙනි සංවෘත පුඩුවට ගන්න මේ පැත්තට. කොහොමද ගන්නෙ මේ ප්‍රකාශය ඒ ටික මෙනවා මේ ටිකයි මේකයි ඒ විදිහට මෙනවා. කොහොමද එන්නේ? 1.5යි ඒවා දෙකයි ඍණ 60යි i1 අපි ගානක් දැන් ඔන්න මෙතෙන්ට ගන් ආවා. මෙතෙන් ඉඳන් මෙතෙන්ට ආවා. දැන් මේ වටේ යන්න මොකද වෙන්නේ? මේකේ ප්‍රතිරෝධයක් දීලා තියෙනවා 30ක් ඕම්මනේ. 30ක් ඕම් නම් මොකද වෙන්නේ? අපි දන්නවා අපි ගාන හදන් යන පැත්තටම නම් මෙන්න මේකේ ධාරාවත් ගලාගෙන යන්නේ. ප්‍රතිරෝධයක් කරා විභවාන්තරය විභ අඩුවීමක් තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේ කරා විභව අඩුවීමක් තියෙන. අඩුවීමක් ඉඳ ඍණ 30ක් මේ r i දා ගන්න පුළුවන් අපිට ir නේ. i1 ඍණ i2 කියලා ගන්න පුළුවන්. මෙන්න මේකත් අවසාන සමානයි බිඳුවයි. සංවෘත පුඩුවේ විභවාන්තරය බිඳුවයි කියන හින්දා. හරි. දැන් මොකද්ද ගන්න වෙන්නේ? මෙතන ඉක්වේෂන් පහේ ඒවා දෙකක් 3යි හරි මම මේක ඉක්වේෂන් පහේ ඒවා දෙකක් 3යි සමාන 3 එක පැත්තක ලියා ගන්න අනිත් එක ඔක්කොම මේ ටික ඔක්කොම එහා පැත්තට යනවා ඍණ 60ක් i1 ඍණ 30ක් i ඍණ 90ක් i1 එහා පැත්තට ගිහම ධන 90ක් i1 ඍණ 30යි ඍණයි ධන එතකොට මේ පැත්තේ තියෙදි ධන 30ක් i2 එහා පැත්තේ යනවා ඍණ 30ක් i2 මේ ප්‍රකාශය අපිට ගන්න පුළුවන් ප්‍රකාශාංක දෙක කියලා හරි දැන් ඉන්න අපිට ගන්න පුළුවන් මේ සමීකරණ දෙක සඳහා i1 එක i2 ට ප්‍රකාශනයක් ගන්න පුළුවන් මේ සමගාමී සමීකරණ දෙකයි සමගාමී සමීකරණ දෙක පාවිච්චි කරලා i1 ට i2 ට අගයක් ගන්න පුළුවන් හරි ඔක හදා ගන්න සමගාමී සමීකරණ දෙක විසඳන්න අපිට මේ සමගාමී සමීකරණ දෙක විසඳුවාට පස්සේ එනවා i1 ට උත්තරයක් i1 ට ගන්න පුළුවන් 1ට 20යි. ඒ කියන්නේ 5යි 0.05ක් ඇම්පියර් කියලා. i2 ටත් එන්නේ උත්තරේම 0.05ක් ඇම්පියර් කියලා. හරි. දැන් ආවේ මොකක්ද? දැන් ආවේ ධාරාගයක්. ඒ වුණාට අපිට හොයන්න ඕනේ මෙන්න මෙතන Vx ලගේ. හරිද? එහෙනම් වැරදිද? අපි ගන්න හැදුවා. නෑ. අපිට දැන් මේ ධාරා පාවිච්චි කරලා මොකක්ද ගන්න පුළුවන්? මෙන්න මෙතන මෙන්න මේකේ විභවය ගන්න පුළුවන්. කොහොමද විභවය ගන්න වෙන්නේ? දැන් i1 i2 ලියාගත්ත ඉන්න මේ සමීකරණ දෙක මකන්නම්. හරි. සමීකරණ දෙක මකන i1 i2 ගත්තා. දැන් මෙන්න මේක හරහා යන ධාරාව කීයද? i1 ඍණ i2. i1 i2 සමානයි. i1 ඍණ i2 කියන්නේ මේක හරහා යන ධාරාව කීයද? මේක හරහා යන ධාරාව බිඳුවයි. කරන්ට් කියන්නේ බිඳුවක් ඇම්පියර්. යම් කිසි ප්‍රතිරෝධයක් හරි එලිමන්ට් එකක් හරි ධාරාව ගලන්නේ නැත්තම් හරි ඕක සාමාන්‍ය මොකද්ද ධාරිත්‍රකයකට නම් වෙනස් වෙනවා දැන් මෙතන ප්‍රතිරෝධයක් නේ තියෙන්නේ ප්‍රතිරෝධයක් කරා ධාරාවක් ගලන්නේ නැත්නම් විභවාන්තරයේ කීයද ප්‍රතිරෝධය හරහා අපිට ගන්න පුළුවන් විභවාන්තරේ බිඳුවයි කියලා මේක විභවාන්තරේ බිඳුවයි කියලා කෙලින්ම ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට ඒක පෙන්වන්න පුළුවන් අපිට මෙතන බිඳුවනේ මෙතන ඉඳන් මෙතෙන්ට අපි විභවය කියවගෙන යනවා මේ බලන්න බිඳුව හරි ඍණ 1.5 දැන් බලන්න වැඩි තැනක ඉඳන් අඩු තැනට ඍණ 1.5යි. මෙතන මොකද වෙන්නේ? අපි හැබැයි මේ ධාරාව යන්නේ මේ පැත්තට. අපි එන්නේ මේ පැත්තට. දැන් මොකද වෙන්නේ? විභව බැස්මක් නැහැ නේද? මෙහෙන් ධාරාවක් යනවා නම් මෙහාට මෙතන විභව බැස්මක් එන්නේ. දැන් මෙතන ඉඳන් මෙතෙන් යන්නේ මෙතන ඉඳන් මෙතෙන් විභව නැග්මක් තියෙන්නේ. මොකද වෙන්නේ? ධන 30ක් නැග්මක් හින්දා ධන විභව වැඩිවීමක් 30ක් i2 කියන්නේ 0.05ක් අපි දන්නවා. එතන විභවයේ මේ vx තමයි මේ vx. එහෙනම් vx සමානයි කීයද?
බිඳුව ඍණ එතන ඍණ 1.5 මෙතන ධන 1.5යි. අර බිඳුවක් එනවා බිඳුව ඍණ බිඳුව බිඳුවයි. එහෙනම් vx බිඳුව එහෙනම් vx බිඳුව කියන්නේ මෙතනත් තිබ්බ බිඳුව මෙතනත් තිබ්බ බිඳුවයි. ඒත් අපිට එනවා විභාන්තරේ බිඳුව කියලා. අපිට ඒක පෙන්වන්නත් පුළුවන් මෙහෙම ඕන නම් නැත්තම් අපි අර ප්‍රතිරෝධයක් කරා ධාරාවක් ගලා නැහැ නම් ඒ අතර විභාන්තරයක් නැහැ කියලා ඒක ප්‍රකාශන පාවිච්චි කරන්නත් පුළුවන් මේ. ධාරාවක් ගලන් යන්නේ නැහැ කියලා ගත්තනේ මේ I1 I2 ගත්තා. එහෙනම් ධාරාවක් ගලන් යන්නේ නැහැ මෙහාට. ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ ඒ ප්‍රතිරෝධය හරහා විභාන්තරයක් නැහැ. අපිට ගන්න පුළුවන් අහන්නේ බල්බය හරහා විභාන්තරය කියන්නේ. බල්බය කියන්නේ මේ අවස්ථාවේ ප්‍රතිරෝධය. බල්බය හරහා විභාන්තරය ගන්න වෙන්නේ 0.1 වෝල්ට් කියලා අපිට එක කෙනෙක් ගන්න පුළුවන්. හරි හදාගන්න.